ඉතින් වෙලෝසිරැප්ටර් කියන්නේත් මේ වගේම මාංශ භක්ෂක දඩයක්කාරයෙක්. වෙලෝසිරැප්ටර් ප්‍රමාණයෙන් කුඩායි. නමුත් ඉතාමත් බුද්ධිමත්. ඒ වගේම අධික වේගයක් තිබිච්ච දඩයන්කාරයෙක් වුණා. මොවුන්ගේ ශරීර ව්‍යුහය ගත්තාම සාමාන්‍යයෙන් උස අඩි 6ක් 7ක් වගේ තමයි. දිග අඩි 15ක් වගේ. මොවුන්ගේ පසුපාදවල තිබ්බේ ඉතාමත් තියුණු වක්‍ර වුණු නියපොතු. ඒ වගේම වේගෙන් දුවන්න, සැලසුම් සහගතව ප්‍රහාර එල්ල කරන්න, ඒ වගේම සතුරාව වට කරලා ප්‍රහාර එල්ල කරන්න මේගොල්ලෝ අතිශයින්ම දක්ෂ වුණා. මේගොල්ලෝ දඩයම් කරේ ගොඩක් වෙලාවට රංචු වශයෙන්. කණ්ඩායමක් එක්ක එකතු වෙලා තමයි දඩයම් කිරීමේ නියුතු වුනේ. එතකොට එක් රැප්ටර් කෙනෙක් සතුරාව වෙනතකට අවධානය වෙනතකට යොමු කරනවා. අනෙක් රැප්ටර් විසින් පසුපසින් පහර දෙනවා. මේ විදිහට තමයි සතුරාව මෙල්ල කරන්න මේගොල්ලෝ කටයුතු කළේ. ඒ අනුව බලනකොට කුඩා ශරීරයක් තිබ්බත් අතිශය බුද්ධිමත් දඩයම් යාන්ත්‍රණයක් හිමිවෙච්ච සත්ව කොට්ටාසයක් තමයි මේ සත්ව විශේෂය.